තෙරුවන් සරණයි සෑම දෙනාටම අදත් ඔබට එදිනෙදා ජීවිතයේදී ඔබ වැඩියෙන්ම මම හිතන්නේ 80%ක් විතර සමාජයේ මුණ දෙන දෙයක් තමයි මේ කොන්දේ අමාරුව. තරුණ ඔබටත් වැඩිහිටි ඔබටත් සිල් ගන්න උපාසක උපාසිකාම්ලාට විශේෂයෙන් තියෙන දෙයක් තමයි මේ කොන්දේ අමාරුව. හොඳ බෙහෙතක් තියෙනවා. සටහන් කරගන්න. මේ වරදින්නේ මේ සාර්ථක කෙමක් වගේම බෙහෙතක්. මොකද කොන්දේ අමාරුව නැති කෙනෙක් නැහැ. කොන්දේ අමාරුව ඇති වෙන මොන හරි භාණ්ඩයක් ඉස්සුවත් කොන්දේ අමාරුවක් ඇති වෙනවා. හැන්දෑවට වැඩ කළා ගෙදර ගියාමත් කියන්නේ අර කොන්දේ අමාරුව කියන ගොඩාක් කට්ටියට තියෙන දෙයක්. ඒකට විසඳුමක් තියෙනවා. වැඩි වේදමක් යන්නේ නැහැ. මෙන්න මේ ටික එකතු කරගන්නකො. එලකිරි වීදුරුවක් අරගෙන මේ කිරි ටික හොඳට රත් කරගන්න. එලකිරි අරගෙන දෙවනුව ඒට කහකුඩු තේ හැඳි භාගයක් දාන්න. මොනවාද? කහකුඩු තේ හැඳි භාගයක්. ඊළඟ තුන්වෙනුව ගම්මිරිස් කුඩු ටිකක් ඒකට ස්වල්පයක් එක් කරන්න ඕන. ගම්මිරිස් කුඩු ස්වල්පයක් එකතු කරන්න ඕන. හතර වෙනුව මී පැණි ස්වල්පයක් හෝ කිතුල් හකුරු ස්වල්පයක් එකතු කරලා හොඳට බෙන්ඩර් කරගන්න. නැත්නම් කොටලා හොඳට පානයක් ලෙස මේ පානයකට කුඩු කරලා ඒක දාගෙන හොඳට රත් කරගන්න. මද රස්නේ කියන්නේ හොඳට රත් කරගෙන මද රස්නේ වෙලාවට රාත්‍රී නිින්දට පෙර කොයි වෙලාවටද? රාත්‍රී නිින්දට පෙර පානය කරන්න. කොහොමද රාත්‍රී නිින්දට පෙර පානය කරන්න? එතකොට දවස් දෙකක් කර දවසක් වාගේම සතියේ දෙපාරක් වාගේ මේ දෙක කරන්න. ඒ වාගේම මේ කරන ගමන් පුළුවන් නම් ආයුර්වේද මධ්‍යස්ථානයකින් කතිවස්ති ප්‍රතිකාරය කරගන්න. කතිවස්ති ප්‍රතිකාරය කරගන්න ආයුර්වේද මධ්‍යස්ථානයකින් ඒ කරගන්න බෑ. මේ මාස දෙකක් තුනක් කරගෙන යද්දී ඔබේ කොන්දේ අමාරුව කොහෙන් ගියාද නැහැ. ඊටාම හොඳ ප්‍රතිඵල තියෙන ප්‍රතිකාරමයක් මේක කරලා බලන්න. තවත් කෙනෙකුට මේ දැක ගන්න, කියවන්න, මේ කරගන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න. ඒ තමයි කල්යාණ මිත්‍ර භාවය කියන්නේ. ඒ නිසා සෑම දිනකටම දැනගන්න මේ ෂෙයා කරලා ලයික් කරන්න. හැම දිනකටම තෙරුවන් තුන්වන්ගේ ආශිර්වාදය ලැබෙනවා. තුන්වන්ගේ ආශිර්වාදයෙන් මේමයි කරන්නත් ඕනේ. මේ පානේ බොණ්ඩ පෙර පන්සිල් අරගෙන තමන්ගේ රෝගය ගැන තුන් පාරක් කියලා මේ රෝග වේවා සුව වේවා සුව වේවා කියලා මේ පානේ රාත්‍රී නිින්දට පෙර පානය කරන්න. හොඳයි. සෑම දිනකටම තෙරුවන් සරණින් සුවය ලැබෙනවාමයි.